හායි අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ රසම රස අඹ ජෑම් එකක් හදන විදිය. මේ දවස්වල ගහේ අඹ ඉදීදි වැටෙනවා ඇතිනේ. මොකද අඹ කාලෙනේ. එන්න ඒකට මෙන්න මේක තමයි හොඳම විසඳුම. රසම රස ජෑම් හදලා ඊට පස්සේ කමු අපි ගෙදරදීම. එන්නකො කියලා දෙන්න මේක හදන විදිය. මේ රසම රස ජෑම් එක හදාගන්න අපිට ඕන කරන්නේ ඔගොල්ලෝ දන්නවද? අඹයි සීනි විතරයි. වෙන මොකුත් ඕනේ නැහැ මේක අපිට හදාගන්න. ගෙදර ඉඳුණු අඹ තියනවා නම් ලේසියෙම මේ ජෑම් එක ඔයගලන්ට හදාගන්න පුළුවන්. අඹ ගෙඩි ටික අරගෙන මේ විදියට පොඩි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ තියෙන්නේ බ්ලෙන්ඩ් එකේ දාලා මේක හොඳට පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න තමයි. මේක සමහරව නම් පේස්ට් එකක් වෙනකම්ම බ්ලෙන්ඩ් කරන්නේ නැහැ. චූටි කෑලි හිටින්න ගන්නවා. මම නම් ගත්තේ මෙන්න මේ විදිහට. එතකොට තමයි නියමෙටම ජෑම් එක අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් තියෙන්නේ පෑන් එක ලිපේ තියාගෙන අර බ්ලෙන්ඩ් කරගත්ත අඹ පේස්ට් එක මේ පෑන් එකට දාගන්න තමයි. ඊට පස්සේ මේක පොඩ්ඩක් හැඳි ගාලා රත් වෙන්න තියලා අර සීනි ටික මේකට එකතු කර ගන්නවා. මේකට අඹ ගද්දී ඕගොල්ලෝ කොහු නැති අඹ ගන්න. එතකොට මේක ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. මම නම් ගත්තේ විලාට් අඹ. ඕගොල්ලෝ අහලා තියනවද ඇපල් අඹ කියන්නේ? අන්න ඒක තමයි මම ගත්තේ. ඒක මී පැණි වගේ රහ අඹ වර්ගයක්නේ. ජෑම් හදන වැඩේට නම් මාරම විදියට ගැලපෙනවා. ඔන්න දැන් ජෑම් එක රත් වෙනව නේද? ඕගලන්ට පේනවනේ මේක උඩට උඩට එනවා. ඔන්න ඔය ගානට හොඳට හැඳි ගන්න ඕනේ විනාඩි 10ක් විතර. මේක එක දිගට හැඳි ගාද්දී ඕගොල්ලන්ට දැනෙයි මේකේ තියෙන වතුර ගතිය අඩු වෙනවා කියලා. ඒ කියන්නේ මුලින් දාපු පේස්ට් එක හොඳට උකු වෙනවා කියලා. මේ බලන්නකො මෙන්න මේ විදිහට පේස්ට් එක උකු වුණාම තමයි අපේ ජෑම් එක හරිම පදමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්නකො සීනි පොඩ්ඩකුයි අඹ ටිකකිනුයි අපිට හදන්න පුළුවන් මේ රසම රස ජෑම් එක. ඇත්තටම මාරම රහයි මේක. මෙන්න මේ විදිහට හැන්දෙන් මෙහෙම කරාම ඕගලන්ට දැනෙනවා ඒක එහෙ මෙහෙ යන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර බලන්න උක්කු වෙලා තමයි දැන් තියෙන්නේ. ඔන්න ඔය ගාන තමයි අපි ජෑම් එකට ගන්න ඕන හරිම පදම. දැන් ඉතින් තියෙන්නේ හොඳ පාන් පෙත්තක මේක ගාගෙන කන්න තමයි ඉතින්. දැන් ඔන්න අපේ ජෑම් එක හදලා ඉවරයි. ගෙදර පොඩි ළමයි එහෙම ඉන්නවා නම් කඩෙන් ජෑම් අරන් දෙන්න ඕගලන්ට බයයි වගේ නම් මෙන්න මේක තමයි හොඳම විසඳුම. ගෙදර ගහේ අඹ වලින් ඕගොල්ලන්ටම ජෑම් හදලා පොඩි ළමයින්ට දෙන්න පුළුවන්. මේක විශේෂයෙන්ම පොඩි අයට තමයි මම මේක පෙන්නුවේ. මොකද කෘතිම දේවල් කිසිම දෙයක් මේකට දාලා නැහැනේ. හරි. දැන් ඉතින් පාන් පෙත්තක ගාලා රස බලන වෙලාව තමයි අපේ ජෑම් එකේ. මේක නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් try කරන්න ඕන රෙසිපි එකක්. මොකද මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් ක්‍රම තියෙද්දි ඇයි අපි කඩෙන් ගන්න මේව නේද? ඔන්න මගේ පාන් පෙති දෙක නම් හරි. දැන් ඉතින් රහ බලමු. මාරම රහයි මේක නම් අනිවාර්යෙන් ඕගොල්ලොත් මේක ගෙදරදී try කරන්න එහෙනම්. අමතක කරන්න නැතුව මගේ channel එකත් subscribe කරන්න. bye bye.